හිච්චා මෞතුමියනි තුනට කවුන්ටිං ක්ලාස් නේද? අනේ අපේ හිච්ච කාමරේට දුවලා ගිහින් ක්ලාස් එකට ජොයින් වෙනවා. මෙහෙම කතන්දරයක් දන්නේ නැති හිච්චගේ තාත්තා කාමරේ දොර ගාවට එනවා. හිච්චා අද වොෂ්රූම් ගියාද? ඇහෙනවද පැහැදිලිව පේනවද? ඔව් කොමඩ් එක ෆ්ලෂ් කරලා දාවේ. මං කියන දේ පැහැදිලිව පේනවද ඇහෙනවද? ඒක ඇතුළට නහයක් කරන් යන්නේ. අනික මම නොදන්නේ ඔබේ මතකේ ගැන. කොතනද නැවැද්දේ මම නවත් පුදරක් අත බලට මතක නැහැ නේද? මට නම් මතකයි. මතකයි? හොඳට මතක් කරපන් ඇතුළට ගිහලා මොකද්ද කරේ කියලා. කොතනද නැවැද්දේ? පුරුතල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම. ඈ? මොනවද මං කියන්නේ? උඹට පයිතියන්ද? ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම කියන කොටස කතා කරේ. ඔව්. පයිතියන්ද ඔව් කියන්නේ? එකට එක කියන්නම කන පල්ලා හරිද? තාම අපි ගණන් හදන්න තාම ප්‍රවිෂ්ඨ වුණේ නැහැ. හරි? හරි තමයි. මේ ලෝකයක අවංකව ළමයෙක්ගේ සාර්ථකත්වයක් දකින්න මහන්සිනේ තුන්ගොල්ලයි. අම්මයි තාත්තයි ගුරුවරු. ඒ තුන්ගොල්ලන්ට ගරු කරන පුරුදුයක්. ඕක නෙවෙයිනේ තුන. ඈ? පෙර උඹේ නම දැක්ක මට උගන්නන්න. ගියාම බලන්න තව කවුද එහෙම ළමයෙක්ගේ සාර්ථකත්වයට මහන්සි වෙන්නේ කියලා. බැංකු ණය. බැංකු ණය? හිච්චා ඔබ මාව වීලුවකට ගත්තද? ආයක තුනද? මට බෑ ඩැඩි. පියතුමනි. ඔය කියනවා වගේ ඇත්තටම මාසයි කවුන්ටිං කරන්න පුළුවන්ද? ඔව් අනික මුල ඉඳන් උගන්වනවා. එතකොට මේක 100% මොන්ලයි. මං කිව්වේ. සර් කියන්නේ? ඔව් ඒ වගේම රෙකෝඩින් අන්ලිමිටඩ් බලන්නත් පුළුවන්. ඔය කිව්වට පේපර් ක්ලාස් එහෙම කරන්නේ නැතුව ඉතිනේ. පේපර් ක්ලාස් එකක් නෙමෙයි තුනක් තියෙනවා. ඒ වගේම පන්තියට එන පළවෙනිම දවසේ ඇඟිල්ල සලින් කියන්නේ ඇඟිල්ල නැහැ. වැඩේ පටන් ගන්නකොටම කම්ප්ලීට් ටියුට් සෙට් එකක් ගෙදරටම එනවා. සර්ගේ මේ අර ගම සමග පිළිසඳර වගේ වැඩකුත් කරනවා නේ. නෑ එහෙම එකක් නෙමෙයි. ඔන්ලයින් පන්තියක ළමයින්ව මෙහෙවන හැම මාසයකටම ගයිඩින් ප්‍රෝග්‍රෑම් එකක් නම් තියෙනවා. දිමුකරණය ප්‍රමිතිකරණය accounting ශයන් විජි සුරේන්ද්‍ර accounting ශයන් විජි සුරේන්ද්‍ර